හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බැක් ටු මයි channel. අද මගේ වීඩියෝ එකකට විස්තර කරන්නේ ලෝකේ ප්‍රසිද්ධම ඒ වගේ මුළු අවුරුද්දෙම ඕවර් ටූරිසම් තියෙන ඕවර් ක්‍රවුඩ් තියෙන නගරයක්. මොකක්ද ඒ නගරේ? වෙනීසිය. ඕගොල්ලෝ කවුරුත් දන්න දෙයක් තමයි අහලා තියෙනවා. වෙනීසිය කිව්වහම වැඩි විස්තර කරන්න ඕනේ නැහැ. ලෝකේ පාවෙන නගරේ. කියන්නේ ෆ්ලෝටින් නගරේ. එතකොට මේ මම වෙනීසියට සෑහෙන්න පාරක් ගිහිල්ලා තිනවා. මීට දවස් දෙකකට කලින් අපි වෙනීසියට කියලා දවස් දෙකක් හිටියා. මම අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලොත් වෙනීසිය නගරේ බලන්න විසිට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක වැදගත් වේවි. ඉතින් වෙනීසිය කියන්නේ උතුරු ඉතාලියේ තියෙන වේනතෝ රෙජියන් එකට අයිති වෙන නගරයක්. ඒ නගරේ වේනතෝ රෙජියන් එකේ තියෙන වැදගත්ම නගරේ. ඊට පස්සේ වේනතෝ රෙජියන් එකේ තියෙන අනිත් නගර තමයි වෙරෝනා නගරේ, පාදුවා නගරේ, ත්‍රෙවිසෝ නගරේ. වෙරෝනා නගරේ ප්‍රසිද්ධයි. උතුරු ඉතාලියේ ඔයගොල්ලෝ කවුරුත් අහලා ඇති රොමේෝ ජුලියට්ගේ ෂේක්ස්පියර්ගේ සෑඩ් කතාව මේ පැත්තේ තමයි මේ හදලා තියෙන්නේ. ඊට පස්සේ වෙරෝනා නගරේ තියෙන තවත් වැදගත්ම ස්ථානයක් තමයි වෙරෝනා අරේනා. අරේනා එක ඇවිල්ලා නිකන් රෝමේ තියෙන කොලොසියම් බිල්ඩින් එක වගේ සමාන බිල්ඩින් එකක් පොඩ්ඩක් පොඩි. ඒක හදලා තියෙන රෝමවරු. ඊට පස්සේ පාදුවා නගරය ඇවිල්ලා ගොඩක් ප්‍රසිද්ධයි. ලෝකේ පරණම යුනිවර්සිටි එකක් තියෙනවා. ඒ වගේම ගැලිලෝ ගැලිලි තෝගේ යුනිවර්සිටි එකේ උගන්වලා තියෙනවා. ඊට අමතරව පාදුවා නගරේ තියෙනවා ලෝකේ මේ ප්‍රසිද්ධම පල්ලියක් තියෙනවා. සාන්තා අන්තෝනියෝ තුමාගේ පල්ලිය තියෙනවා. ඊට පස්සේ ත්‍රෙවිසෝ නගරේ තියෙනවා. ඉතින් වෙනීසිය ගැන ඔයගොල්ලෝ කිව්වොත් මුළු අවුරුද්දෙම ඕවර් ක්‍රවුඩ් ඕවර් ටූරිසම් නගරයක්. ඉතින් ඔයගොල්ලෝ සමහර විට දන්නේ නැතුව ඇති වෙනීසිය කියන්නේ පොඩි දූපත් වලින් හදපු නගරයක්. එතකොට වෙනීසියේ පොඩි දූපත් තියෙනවා 118ක් තියෙනවා. believe or not වෙනීසියේ වගේම ඒ දූපත් එක්කිනාට ඉන්ටර් කනෙක්ෂන් වෙලා තියෙන්නේ පාලම් 400කින්. 400ක් තියෙනවා. ඉතින් හිතන්නත් බෑ මේ වගේම විශේෂත්වය තමයි මේ පාලම් ඇවිල්ලා එක්කිනාට එක්කිනා වෙනස්. ඒ කියන්නේ පංගුවක් පාලම් ලී වලින් හදලා තියෙනවා, පංගුවක් පාලම් යකඩ වලින් හදලා තියෙනවා, පංගුවක් පාලම් වෙනස් සිමෙන්ති වලින් හදලා තියෙනවා. ඒ ස්ටයිල් එකත් වෙනස්. ඒ වගේම වෙනීසිය කිව්වම ඔයගොල්ලෝ ගොඩක් ප්‍රසිද්ධ අහලා තියෙන දෙයක් තමයි වෙනීසියේ ප්‍රසිද්ධම අයිකොන් එක තමයි ලෑන්ඩ්මාර්ක් එක තමයි බසිලිකා ඩි සන් මාර්කෝ. සන් මාර්ක පල්ලිය. ඒ වගේම ඊට පස්සේ තියෙනවා මේ බසිලිකා ඩි සන් මාර්කෝ. ඊට පස්සේ ජෝර්ජ් පලස් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා පොන්ටේ රියාල්තෝ බ්‍රිජ් එක තියෙනවා. ඉතින් වෙනීසියගේ තවත් ලෝකේ ප්‍රසිද්ධම දෙයක් තමයි වෙනීසිය ගොඩක් ප්‍රසිද්ධයි වෙනීසිය කාර්නිවල් එකට. ඒකට ඇවිල්ලා මුළු ලෝකෙම ජනගහන එනවා. ඒක බලන්න. ඒ වගේම තවත් ප්‍රසිද්ධයි තවත් ඉවෙන්ට් එකක් තියෙනවා වෙනීසියේ ෆිල්ම් ෆෙස්ටිවල් එකට. ඉතින් මේ වගේ ඊට පස්සේ ඊට අමතරව තියෙනවා මේකේ නොයික් ආර්ට් ඩේස් තියෙනවා, නොයික් එක්සිබිෂන් තියෙනවා, ආර්ට් එක්සිබිෂන් තියෙනවා. ලෝකේ හැම අවුරුද්දෙම ජනගහනයේ ක්‍රවුඩ් එකක් තියෙනවා වෙනීසියේ. අද මම ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ වෙනීසියට යනවා නම් ඔයගොල්ලෝ ට්‍රැවල් කරන විදිය කියන්නේ වෙනීසිය ඇවිල්ලා ඕවර් ටූරිසම්. මම ඔයගොල්ලෝ කලින් කිව්වා වගේ ඒ කියන්නේ ඕවර් කොස්ට් එකක් තියෙනවා. හැමදේම too much expensive. උදාහරණයක් වශයෙන් වෙනීසියට ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න ඕන ස්ථානයක් තමයි බසිලිකා ඩි සන් මාර්කෝ. ඒ කියන්නේ වැදගත්ම පල්ලියේ පැත්තේ තියෙන. එතෙන්ට ගියාම ඇත්තටම ස්පීච්ලෙස් වෙනවා. ඒක දැක්කාම ඒ මාර ලලංකාර ලස්සන බිල්ඩින් එකක් ඒක හදලා තියෙන්නේ කොහොම හැදුවද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ පල්ලියට ඇතුළේටත් ඔයගොල්ලෝ ටිකට් එකක් ගන්න ඕනේ. අපි දෙන්නට එවුරු 6ක් ගියා. ඇතුළේට ටිකට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පල්ලියට ගිහලා උන උඩට නගින්න නම් ඒකටත් ටිකට් එකක් ගන්න ඕනේ. ඒකටත් එවුරු 10ක් ගන්න ඕනේ. ඊට අමතරව මේ වෙනීසිය ට්‍රැවල් කරන්න පුළුවන් එකම මාර්ගය තමයි වපොරෙට්ටු කියලා කියන්නේ. වපොරෙට්ටු වෙනීසියේ වෙන වාහන දකින්න නැහැ. මොටෝ බයිසිකල් වෙන වාහන කිසි දෙයක් දකින්න නැති ට්‍රැවල් කරන එකම මාර්ගය තමයි මේ බෝට්ටු ගෝන්දෝලා කියන්නේ මේ ටයිපිකල් මේ වෙනීසියේ පාවිච්චි කරන මේ ගෝන්දෝලා එකක් ගන්න හරි එක්ස්පෙන්සිව්. ඊට පස්සේ තියෙනවා වපොරෙට්ටු තියෙනවා, නැත්නම් ෆෙරි බෝට්ටු තියෙනවා. මේව තමයි තියෙන එකම ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මේ හයි සජෙස්ට් කරනවා ඔයගොල්ලෝ වෙනීසියට එනවා නම් ඔයගොල්ලෝ නිතරම මේ එක දූපත් වලට යන්න ඕන නම් ඔයගොල්ලන්ට ගන්න තියෙන එකම දේ තමයි වෙනීසියේ තියෙන ෆුල් ඩේ ට්‍රැවල් කරන්න පුළුවන් ටිකට් එකක් ගන්න. නැත්නම් දැන් අපි ගිය මීට දවස් දෙකකට කලින් විනාඩි 45ක් ට්‍රැවල් කරන්න එක්කෙනෙකුට ගන්නවා 9.50ක් ගන්නවා. යූරෝ 9.750ක් ගන්නවා. කියන්නේ very expensive කියන්නේ. ඒ වගේම වෙනීසිය රෙස්ටුරන්ට් කෑම ගන්න ඔක්කොම එකම අනිත් නගර වලට ගොඩක්ම එක්ස්පෙන්සිව්. ඉතින් මම මේකේ අද මම ඔයාලට කියන්නේ වෙනීසිය පොසිටිව් දේවල් ඒ වගේම නෙගටිව් දේවල් කියනවා. දැන් ඉතින් මම ඔයාලට කිව්වා මුළු අවුරුද්දෙම ටූරිසම් ඉන්නවා කියලා. ඕවර් ක්‍රවුඩ් නගරයක්. ඉතින් මේක ගොඩක් නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙලා තියෙන්නේ වෙනිස් ජාතිකයන්ට. වෙනිසියේ ඉන්න හැදිරිදා ජීවිතය ගත කරන කට්ටියට. ඒ වගේම මම වීඩියෝ කරා මේ වෙනිස් ජාතික සිංහෝර කෙනෙක් මම මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ දාන්නම්. ඒගොල්ලන්ට තියෙන ඉදිරියන ප්‍රශ්න. ඉතින් ඒගොල්ලන්ට
උදාහරණයක් වශයෙන් වෙනීසිය ඕවර් ටූරිසම් නිසා ඒගොල්ලෝගේ එදිනෙදා ජීවිතය ගත කරන්න අමාරුයි. හරිද? කියන්නේ සුපර් මාකට් එකට ගියත් කොයි වෙලාවෙත් පොලිම් තියෙනවා. නගරේ ක්‍රොස් කරන්නත් බෑ ගොඩක් ටූරිසම් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හරි කරදරයක් ඒගොල්ලෝ ජීවිතේ. ඊට වගේම හයි කොස්ට් ඔෆ් ලිවිං හරිම එක්ස්පෙන්සිව්. කියන්නේ මම කලින් කිව්වා වගේ හරිම එක්ස්පෙන්සිව්. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ බිලියන් නොට් කලින් වෙනීසිය කියලා තියෙනවා මීට අවුරුදු 50ක විතර කලින් ඉඳලා 2,50,000ක් විතර ඉඳලා තියෙනවා ජනගහනය වෙනීසිය සිටි එක ඇතුළේ. දැන් ඉන්නේ 50,000කට අඩු ප්‍රමාණයක් ජනගහනය. මොකද මේ ලිවිං කොස්ට් එක වැඩි වෙන්නයි ඕවර් ටූරිසම් නිසා ගොඩක් කට්ටිය මිනිස්සු වෙනීසිය නගරේ දාලා වෙනිස් ජාතිකෝ ඈතට යනවා. මේ මට මම ප්‍රශ්න මම වීඩියෝ කරපු සින්යෝරා මට කිව්වා වෙනීසිය ප්‍රසිද්ධම මේ ෆෙස්ටිවල් එකට වෙනිස් කානිවල් එකට වෙනිස් ජාතිකයෝ වෙනීසිය මිනිස්සු ඒ නගරේ දාලා වැකේෂන් යනවා කඳු යනවා වෙන වැත්තකට යනවා මොකද දරා ගන්න බෑ. ඉතින් ඒ වගේම මම වෙනීසියට ගියා මම මගේ කැමරා මේ GoPro එක තියෙනවා සෝනි බ්‍රිජ් එක තියෙන ඊට පස්සේ රිෆ්ලෙක්ස් කැමරාව තියෙනවා. මම කිසි දෙයකින් මේ කිසි වැදගත් ස්ථානට ගිහලා මේවා වීඩියෝ කරන්න බෑ. ඒ වීඩියෝ කරන්න පුළුවන් විස්තර කරන්න බෑ මොකද කොයි වෙලාවෙත් සෙනග යනවා. ඉතින් හරි කරදරයක් ඇත්තටම කියනවා. හරි කරදරයක් මොකද උදාහරණයක් වශයෙන් වෙනිසිය ප්‍රසිද්ධම ස්ථාන තියෙන්නේ ජෝර්ජ් පැලස් එකට ගිහලා තප්පරයක්වත් ඉන්න බෑ. කොයි වෙලාවෙ මිනිස්සු යනවා. කොයි වෙලාවෙ 100 200 300 පාස් වෙනවා. ඊට පස්සේ Ponte dei Sospiri. ඒ කියන්නේ එතන දැන් එක රොමාන්ටික් ප්ලේස් එකක් වෙලා තියෙන්නේ. Ponte dei ඉතාලි භාෂාවෙන් Ponte dei Sospiri කියන්නේ Ponte කියන්නේ බ්‍රිජ් එක, Sospiri කියන්නේ උස්ම ගැනීම. ඒ කියන්නේ ඒ දැන් ඉංග්‍රීසියෙන් කියනවා Bridge of Six කියලා කියන්නේ. ඒක ඇත්ත තේරුම ඇවිල්ලා ඒ Ponte dei Sospiri එක මේ යහපැත්තේ තියෙන්නේ හිරගෙදර තියෙන්නේ බන්ධනාගාරය අනිත් පැත්තේ තියෙනවා උසාවිය. කෙලින්ම ඔපොසිට් මෙහෙම තියෙන්නේ. ඉතින් හිරකරුවෝ මේ පැත්තට අනිත් පැත්තට යනකොට එළිය දකින්න. ඒක නිසා තමයි කියන්නේ Ponte dei Sospiri කියලා කියන්නේ. ඉතින් දැන් මේ ප්ලේස් එක රොමාන්ටික් ප්ලේස් එකක් වෙලාවටපත් වෙලා තියෙන්නේ. හැම කපල් එකම උතෙන්ට ඇවිල්ලා කිස් ගන්නවා වීඩියෝ ෆොටෝ ගන්නවා. ඉතින් හරි කරදරයක් උතෙන්ට ගිහලා කිසිම වීඩියෝ එකක් දාන්න බෑ. අන්ලෙක්ස් විදුවේ පාන්දරින්ම යන්න ඕනේ. ඉතින් හරිම බිසි නගරයක්. ඉතින් ඇත්තටම කියනවා මම මේවත් උස්සගෙන ගිහිල්ලා වීඩියෝ විස්තර කරන්න බෑ කොයි වෙලාවෙත් වෙන එක. ඉතින් එපා වෙලා අන්තිමේදී ෆොටෝ එකක් ගහලා එනවා. ඒකයි මේ ඇත්ත කතාව වෙනීසියට කියන්නේ. ඉතින් මම ඒ වගේම ඔයගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ වෙනීසියට එනවා නම් ලංකාවේ ඉඳලා ඔයගොල්ලෝ ට්‍රැවල් කරන්න පුළුවන් කොහමද? පළවෙනි එක තමයි ඔයගොල්ලෝ තනියම ට්‍රැවල් කරනවා සෝලෝ ට්‍රැවලර් කෙනෙක් නා ඔයගොල්ලන්ට පුළුවන් ගොඩක් කලින් බුක් කරලා කෝච්චියෙන් එන්න. මොකද කෝච්චියෙන් එන එක තමයි ඒ කියන්නේ ට්‍රැවල් කෝච්චිය පාවිච්චි කරන තමයි ඊටාම ඊසි ක්‍රමය වෙනීසියට. වෙනීසිය සන්තා ලූෂියා ස්ටේෂන් එකට ඇවිල්ලා එතනින් ට්‍රැවල් කරන්න පුළුවන්. මොකද අන්ලෙස් හරිම කරදරයක්. බෝරින් වෙනවා ඔයගොල්ලෝ ඇත්තටම. මොකද මේ ඔයගොල්ලෝ වාහනෙන් ආවොත් වෙනීසිය පාක් කරන්න බෑ. වෙනීසිය ස්ටේෂන් එක very expensive. ඒක ඔයගොල්ලෝ පාක් කරන්න වෙන්නේ වෙනීසියා මේස්ත්‍රේ. ඒ කියන්නේ ටිකක් ඈතට පාක් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ බස් එකක් අරගෙන වෙනීසිය ස්ටේෂන් එකට එන්න වෙනවා. ඉතින් මම කරපු විදිහ ඔයගොල්ලන්ට කියන්නම්. මම හිටියේ පාදුවා නගරේ. පාදුවා නගරේ ඉඳලා මම හිටපු හෝටලේ අපට ෆ්‍රී පාකින් දුන්නා. මොකද මේකත් ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඔයගොල්ලෝ වෙනීසියට එනවා නම් ඔයගොල්ලෝ තනියම නම් එනවා නම් ලේසිම ක්‍රමය තමයි කෝච්චිය. ඒත් ඔයගොල්ලෝ දෙන්නෙක් නම් ඔයගොල්ලන්ට කොස්ට් එක වැඩි වෙනවා. මොකද ඉතාලියේ ට්‍රැවල් කරන්න කෝච්චි ඔයගොල්ලන්ට පුළුවන් හයි ස්පීඩ් කෝච්චිය ගන්න. ඒක ඇවිල්ලා ෆ්‍රෙච්චා රෝසා. ඒක එක්ස්පෙන්සිව්, very expensive. but ඉතින් ඔයගොල්ලෝ it's depend. ඒ කියන්නේ ඔයගොල්ලෝ කලින්ම බුක් කරන්න ඕනේ. කලින් බුක් කරොත් ඔයගොල්ලෝ very cheap price එකකට යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම වෙනීසියට ගිහිලා තිනවා යුරෝ 9ට ගිහිලා තිනවා business class එකේ. ඉතින් ඔයගොල්ලෝගේ ලක් එක අනුව ඒ වගේම ඉතින් මේ කලින් බුක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම එහෙම නැත්නම් දෙන්නෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ වාහනයක් රෙන්ට් එකට හරි වාහනෙන් එන්න ඕනේ. ඉතින් වාහනෙන් එනවනම් වෙනීසියට හරි කරදරයක්. මොකද වෙනීසියට එන්න බෑ. එක්ක වෙනීසියේ මේස්ත්‍රේ යන්න ඕනේ. එහෙම නැත්නම් මං කරා විදියට මම උදාහරණයක් වශයෙන් මම හිටියේ පාදුවා නගරේ. මම පාදුවා නගරේ මං හිටපු හෝටලේ ෆ්‍රී පාකින් තිබුණා. මම වාහනේ පාක් කරලා මම ඊට පස්සේ බස් එකෙන් පාදුවාගේ ස්ටේෂන් එකට ඇවිල්ලා ස්ටේෂන් එකෙන් තවත් කෝච්චියක් කරන් වෙනීසිය මේස්ත්‍රේ වලට ආවා. ඒක තමයි ලේසිම ක්‍රමය. ස්ට්‍රෙස් නෑ, තදබදයක් නෑ. අනිත් එක මේ හැම පාකින් එකක්ම යුරෝ 2.50ක් 1.50ක් ගන්නවා පාකින් වලට. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න දවසට කොච්චරක් කොස්ට් එකක් යනවද කියලා. ඉතින් මේ ඉතාලියේ කොහොමද එක්ස්පෙන්සිව් වෙනීසිය අධික එක්ස්පෙන්සිව් ඉතින්. ඒ වගේ කෑම බීම ඒවා කොහොම එක්ස්පෙන්සිව්. ඉතින් ලේසිම ක්‍රමේ තමයි ඔයගොල්ලන්ට මම නම් හයි රෙකමන්ඩ් කරන්නේ. ඔයගොල්ලන්ට වාහනින් එනවා නම් වාහනේ ඈත පාක් කරන්න. for example පාදුවා නගරේ පාක් කරොත් ලේසි. හැබැයි ඔයගොල්ලන්ට කෝච්චියක් ගන්න ඕනේ. කෝච්චියේ මම ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්නේ අපි එවුරෝ 4.50ක් දුන්නා එක්කෙනෙකුට පාදුවා නගරේ ඉඳලා වෙනීසියට සන්තා ලූචියට එන්න. ඊට පස්සේ කෙනාට දෙන්නට එවුරු 9ක් ගියා one way යන්න නැහැ එවුරු 18ක් ගියා. ඊට පස්සේ පාදුවා නගරේ ඒ කියන්නේ වෙනීසියේ ඉඳලා
වපොරොත් එක කියන්නේ වපොරොත් කියන්නේ ප්‍රසිද්ධම ඒ වෙනිසියේ තියෙන ෆෙරි බෝට් එක වපොරොත් එක ටිකට් එකක් ගන්න විනාඩි 45ට එක්කිනාට ගන්නවා 9.50ක් ගන්නවා. දැන් ගානක් සෑහෙන්න වැඩි වෙලා මම මීට අවුරුදු 2019 ගියා 2019 ගම යුරෝ 6කුත් ගානක් තිබුණේ දැන් 19.50ක් වෙනවා 9.50ක් වෙන කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් වෙලා ඉතින් ඔයගොල්ලෝ හිතන් දෙන්නෙකුට නම් යුරෝ 18ක් යනවා ඒක නිසා මම ඔයගොල්ලෝ කියන ඔයගොල්ලෝ වෙනිසිය බලන්න එනවා නම් ඔයගොල්ලෝ දෙන්නෙක් නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගන්න වෙනවා ඔයගොල්ලෝ ගන්න වෙනවා දවසේ ටිකට් එක මට මතක හැටියට යුරෝ 15,000ක් වෙනවා. ඒක ඔයගොල්ලන්ට මුළු දවසේම ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ ටිකට් එකේ. ඉතින් වෙනිසියේ තියෙන ඒ ටිකට් එකෙන් හැබැයි වැලිඩ් නෑ බුරානෝ තොර්චෙල්ලෝ වගේ පැත්තට යන්න. වෙනම යන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ටූරිස්ට් ඉන්ෆර්මේෂන් එකේ ඔයගොල්ලෝ ගන්න ඕන ෆුල් ටිකට් එක. ඉතින් අධික එක්ස්පෙන්සිව් හැම එකක්ම ඊට අමතරව හොටෙල්ස් ගැන කිව්වොත් ඉතින් ඔයගොල්ලෝ ආසනම් වෙනිසියේ ඉන්න එක තමයි හොඳම ඉතින් වෙනිසියේ ඉන්න මම මීට 2019 ඇවිල්ලා මම අයිලන්ඩ් එකක හිටියා මම හිටියා හොස්ටල් එකක මොකද හොස්ටල් එකත් එක්ස්පෙන්සිව් ඒ රූම් 40ක් විතර 45ක් ගන්නවා ෂෙයා රූම් එක එහෙම නැත්නම් අල්ලෙස් මම කරා වගේ මම හිටියේ පාදුවනාගරේ මම 3 ස්ටාර් හොටෙල් එකක හිටියා මේ අඩු මේ ඔෆර් එකක් හම්බෙලා ඉතින් නැත්නම් ඔයගොල්ලන්ට ඉන්න වෙන්නේ වෙනිසියා මේස්ත්‍රේ කියන්නේ කිලෝමීටර් 5ක් 6ක් ඈතින් ඉන්නේ වෙනිසියා මේස්ත්‍රේ තමයි ඉන්න වෙන්නේ වෙනිසියා නගරේ හැම එකක්ම ගණන්. ඊට පස්සේ මේ වෙනිසියේ තියෙන මේ ඉෂුව එකක් තමයි ඉතින් ජනගහනය එන්නම අඩු වෙනවා. අඩු වෙන්නේ මොකද වෙනිසිය too expensive to over tourism තියෙන over crowd ඒ වගේම තවත් වෙනිසියට තවත් නෙගටිව් ඇස්පෙක්ට් එකක් තමයි වෙනිසියට આવොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පරිස්සම් වෙන්න ඕනේ මේ පිට් පොකට් කාරයෝන්ගේ. පිට් පොකට් කාරයෝ හැමතැනම ඉන්නවා. වෙනිසිය පොඩි පාරවල් තියෙන්නේ මම දැන් මගේ වීඩියෝ කරපුවා ඔයගොල්ලෝ දාන්නම්. මට ඇත්තටම වෙලාවක් නැහැ මම කවද දාන්න පුළුවන් විදිහට මම මේ කල්පනා කරගෙන මේ දාපුවා. මේ දැන් හાર્ඩ් ඩිස්ක් වලට ඩවුන්ලෝඩ් කරලා තියෙන මම දාන්නම් මේවා. වෙනිසිය පොඩි පාරවල් තියෙනවා. ඒ පාරවල් යනකොට හැම ඔයගොල්ලෝ දකින්න පුළුවන් මේ පිට් පොකට් කාරයෝ වැඩි හරියක් ඉන්නේ ගර්ල්ස්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා රුමේනියන් වෙස්ටර්න් යුරෝපියන් කට්ටිය රුමේනියන් කට්ටිය වෙන්න පුළුවන්. නැත්නම් මෙහෙ කියන්නේ ගොඩක් කට්ටිය ඒගොල්ලෝ ඇවිල්ලා මේ ජිප්සීස්ලා එහෙම නැත්නම් රෝම් ජාතිකයෝ. මේ ලංකාවේ කියන්නේ අහුකුට්ටිකෝ කියලා ජිප්සි යන්නේ ඒගොල්ලෝ තමයි ඉන්නේ ඒගොල්ලෝ ගේම්ස් දෙන්නේ එකතු වෙලා මේව කළා ඩොකියුමන්ට් මේව හොරකම් කරනවා පිට් පොකට්. ඉතින් හරි පරිස්සම වෙන්න ඕනේ අපිම දැක්ක වෙනිස් ගිලනකොට එක වෙනිස් ජාතික වයසක පුද්ගලෙක් කෑ ගහලා බැන්න මේ ආයිමත් බෝල මෙතෙන්ට අපේ නගරයට ආවද හොරකම් කරන්න වෙස්ටර්න් යුරෝපියන් කියලා බයින්න පටන් ගත්තා. පොලිසියට කතාව පොලිසියෙන් එනකොට පොලිසියෙන් එන්නේ පරක්කු වෙලා. ඉතින් ඔවා ලොකු ප්‍රශ්නේ ඉතින්. පංගුවක් කට්ටියගේ පාස්පෝර්ට් හොරකම් කරනවා. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරන්න ටූරිස්ට් උදාහරණයකදී ටූරිස්ට් කෙනෙක් ඇවිල්ලා යාගේ පාස්පෝර්ට් එක හොරගම් කරනොත් එයා තනිකර අසරණ වෙනවා. ඉතින් මේ හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම වෙරෝන නගරෙත් ඕවර් ක්‍රවුඩ් අපි ගියා විශේෂ දවස හොඳ නම් පීරිලා සෙනග ඉන්නවා. වෙරෝන නගරේ අපි බලන්න ගියා රෝමියෝ ජුලියට් එකේ ගෙයි බලන්න ගියා කිලෝමීටර් 3ක් විතර පොලිම. ඉතින් ඕක කවද යන්නවද? ඔතෙන්ට ගිහිල්ලා දැන් මේ ඉන්ෆ්ලුවෙන්ස්ලා මේ ඉන්ෆ්ලුවෙන්සර්ලා ඇවිල්ලා නොඑක් වීඩියෝ දානවා ඒගොල්ලෝ අනික් කට්ටියට රිස්පෙක්ට් කරන්නේ නැහැ. ඉතින් පැය ගණන් උතර ඉන්නවා TikTok වීඩියෝ දානදී ඒක නිසා හරි කරදරයක් වෙලා තියෙන. ඉතින් අපිට ඒක බලන්න හම්බුන්නේ අපිට ඇත්තම වෙලා තිබුණේ නැහැ. අපි ඒක නිසා යන්න ගියා. ඉතින් ඒ වෙරෝන නගරෙත් හරියට පිට් පොකට් කාලේ ඉන්නවා. ඉතින් විශේෂයෙන් ඔයගොල්ලෝ ඉතාලියට එනවා නම් මේ විශාලයෙන් යුරෝපෙට එනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් සුපර් ඇටෙන්ෂන් වෙන්න ඕනේ. හැම තැනම පිට් පොකට් කාරයෝ ඉන්නවා. අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච් එක ගත්තත් හැම නගරයකට ගියම රෝමේ ෆිරෙන්සි ෆ්ලෝරන්ස් වෙනීසිය පිරිලා ඒ වගේම පැරිස් ලන්ඩන් හැමතැනම පිට් පොකට් කාරයෝ හරි පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් වෙනීසිය කිව්වොත් ඉතින් ඇත්තටම එක දවසින් විසිට් කරන්න බෑ වෙනීසිය නගරේ. ඒ කියන්නේ දැන් තව එකක් මට ඒ සින්යෝර කිව්වා වෙනිස් ජාතිකෝ කැමති නෑ මේ විදේශිකයෝ මේ ටූරිස්ට්ලා එනවට. ඒ වගේම ඒක නිසා වෙනිස් නගරේ නගර සභාවෙන් අමුතු සිස්ටම් එකක් දාලා තින්නේ. මොකද වෙනීසියට දැන් එන ටූරිස්ට්ලා ඒගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලෝ කියන්නේ ෆේක් ටූරිස්ට්ලා කියලා. මේගොල්ලෝ ඇවිල්ලා ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් තේරෙන භාෂාවෙන් කිව්වොත් මේගොල්ලෝ හිඟර ටූරිස්ට්ලා. ඒ කියන්නේ මේගොල්ලෝ කීයක්වත් වියදම් කරන්නේ නැහැ. මේගොල්ලෝ ගෙදරින් මේගොල්ලෝ ඉතාලි මිනිස්සු කියනවා වගේ මේගොල්ලෝ පණීන එකක් පාන් ගෙඩියකට හැම්බර්ගර් දාගෙන ඇවිල්ලා හැම් එකක් දාගෙන ඇවිල්ලා ප්‍රොෂුටෝ ටිකක් දාගෙන ඇවිල්ලා වතුර බෝතලෙකුත් ගෙදරින් අරන් ඇවිල්ලා වෙනිසිය නගරේ ගිහිල්ලා මොකද්ද මේ ප්‍රසිද්ධ ස්ථානයකට ගිහිල්ලා ඒ කියන්නේ පොන්ටි දෙ රියාල්ටෝ එහෙම නැත්නම් සම් මාර්කෝ පලිය ළඟට ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා ගෙදර යන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ වපොරෙට් එකක්වත් ගන්න නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම වෙනිසියට සම් මාර්කෝ වලට වැදගත්ම ස්ථානයේ සම් මාර්කෝ වලට යන්න ඕන ඕගොල්ලෝ කැමති නැත්නම්
මේ වපුරත් එකක් ගන්න යුරෝ 9.50ක් දීලා ඔයගොල්ලන්ට පයින් යන්න පුළුවන්. හරියටම කිලෝමීටර් 2.5ක් වගේ තියෙන්නේ. කියන්නේ මේ පොඩි පාර වලින් යන්න තියෙන්නේ හරි ලේසියි. ඉන්ඩිකේට් කරලා තිනවා. ඔයගොල්ලෝ කැමති නැත්නම් ඒකත් පාර කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ටූරිස්ට්ලා එහෙම තමයි කරන්නේ. මොකද too expensive නිසා. ඉතින් මේක නිසා දැන් අද මේ අවුරුද්දේ ඉඳලා වෙනිසිය නගරේ මුනිසිපල් එක අමුතු සිස්ටම් එකක් දාලා තිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා කොන්ට්‍රිබියුට් එකක් දෙන්න කියලා. කොන්ට්‍රිබියුට් කියන්නේ මේ මොකක් හරි තමන් කැමති ආධාරයක් දෙන්න කියලා. ඒක දාලා තියෙන්නේ දැන් ඕගොල්ලෝ වෙනිසියට ආවොත් මේ දවසට આવොත් දවසින් බලලා යනවා නම් ඒ කියන්නේ ඕගොල්ලෝ වෙනිසි නගරේට සිටි ටැක්ස් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ ගණන් ගන්න හැටියට ඕගොල්ලෝ ඇවිල්ලා හිඟන ටූරිස්ට්ලා. ඒක නිසා ඕගොල්ලෝගේ කෙලිම ස්ටේෂන් එකේ සාන්තලුචි එකෙන් එනකොටම නවත්තලා අහනවා ඕගොල්ලෝ ඔයා දවසක් ටූරිස්ට් කෙනෙක්ද කොහෙද ඉන්නේ නැත්නම් එවුරු 5ක් ගන්නවා එක්කෙනෙක්ගේ 5ක්ද 10ක්ද කොහම ගානක් ගන්නවා. ඉතින් මෙතනත් දැන් මේක ප්‍රශ්නයක් කරලා තියෙනවා. මොකද වෙනිස් ජාතිකෝ කැමති නැහැ. මේ කියන්නේ ඒගොල්ලන්ට හරි කරදරයක් මේක. මේ හිගර ටූරිස්ට්ලා ඇවිල්ලා ඒගොල්ලෝගේ කාලේ කාලා කිසි දෙයක් සල්ලි දෙන්නෙත් නැහැ. ඒ වගේම තව එකක් තමයි වෙනිසියට ගියාම බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට නිකන් මේ චීනට ගියා වගේ. චීනට බංග්ලාදේශයට පාකිස්තානට ගියා වගේ. ඕන තරම් බංග්ලාදේශ කඩවල් තියෙනවා, චයිනීස් කඩවල් තියෙනවා. හැම තැනම චයිනීස් කඩවල් තියෙනවා. මොකද වෙනිසිය ප්‍රසිද්ධයි අර මාක්ස් හදනවා ඒවා. ඉතින් ඒවා ගොඩක් විකුණන්නේ චයිනීස් කඩ. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේ ඔරිජිනල් ඒවා කියලා. නෑ, ඔක්කොම ෆේක් ඒවා. මේ ඔක්කොම චීනෙන් ගෙන්නපුවා අන්තලාභයට විකුණනවා. ඉතින් ඒ අතරතුර ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉතාලි කඩවල් කිහිපයයි තියෙන්නේ. වෙනිස් කඩවල් වෙනිස් ජාති ඉතාලි මිනිස්සු කරන ඒවා. ඒවා සුපර් එක්ස්පෙන්සිව්. ඉතින් ඒවා ගන්න නෑ කවුරුවක්වත්. මොකද සුපර් එක්ස්පෙන්සිව් නිසා. ඉතින් ඒ වගේ මේ බංග්ලාදේශ කට්ටිය ඉන්නවා, පාකිස්තාන් කට්ටිය ඉන්නවා. ඉතින් වෙනිසියට ගියාම බලන්න හැම ජාතියෙම ඕකට බලා ගන්න පුළුවන්. කියන්නේ ඇත්තටම කියනවා නම් මම අවංකවම කියන්නේ too expensive. too over tourism තියෙනවා, over crowd යන හැමතැනම ගියොත් පොලිමේ ඉන්න ඕනේ. ඊට පස්සේ කෑම කන්න ගියත් ඔයගොල්ලෝ චයිනීස් කඩ වලින් කන්න එපා. අන්ත ලාභ දේවල් දාලා දෙන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ වෙනිස් කඩවල වෙනිස් ජාතිකයන් හදන දේවල් ගිහලා කන්න පුළුවන්. ටිකක් ඈතින් යන්න ඕන. ඔයගොල්ලෝ සම්මාර්කෝ පියස්සෙකට ගිහලා ප්‍රසිද්ධම පියස්සෙකට ගිහලා එතනින් මොකක් හරි රෙස්ටුරන්ට් එකකට ගිහලා කෑවොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දුප්පත් වෙනවා. ඒ කියන්නේ පට්ටම එක්ස්පෙන්සිව්. කෝපි එකක් සම්මාර්කෝගේ ඉතාලි මිනිස්සු කියන කීමක් තමයි වෙනිසියට ගිහලා සම්මාර්කෝගෙන් කෝපි එකක් බොන්න එපා කියලා ළඟ තියෙන පල්ලියේ බාර් එකේ. මොකද too expensive. ඒ කියන්නේ ඉතින් මේ නගරේ ඇත්තටම කියනවා ලස්සනයි, ගොඩක් අලංකාරයි, ගොඩක් රිච් ආර්කිටෙක්ට් ගොනින් මාර්සිප් තියෙන නගරයක්. ඒ වගේම ඉතින් මේකේ අස්පෙක්ට් පොසිටිව් දේවල් තියෙනවා, ගොඩක් නෙගටිව් දේවල් තියෙනවා. ගොඩක් මේ නෙගටිව් දේවල් වල පිට්පොකට් කාරයෝ ඉන්නවා. මේ වගේ ඔක්කොම වෙස්ටර්න් යුරෝපියන් 99ක් මුන් කරන්නේ ජිප්සීස් වගේ කට්ටිය. ඊට පස්සේ අනිත් එක තමයි නෙගටිව් ඇස්පෙක්ට් එක මේ ඕවර් ටූරිසම්. මේක හරි කරදරයක්. ඒක හරි බෝරින්. මොකද හැමතැනම යනවා පොලිම. ඉතින් ඒ වගේම ඉතින් ඒ වගේම මේ සුපර් මේ ඕවර් ප්‍රයිස් එක හැම තැනම too expensive. කියන්නේ ඕගොල්ලන්ට සල්ලි ගෝණියක් ගේන්න ඕනේ වෙනිසිය බලන්න යනවා. ඒ කියන්නේ මේ පංගුවක් වෙලාවට මේ පංගුවක් මේ ඕගොල්ලෝ ආර්ට් වලට කැමති නම් ඒ වගේ එක්සිබිෂන් එකක් බලන්න යන්නේ යුරෝ 30 40 50 යනවා. ඉතින් මම ඕගොල්ලන්ට හයි රෙකමන්ඩ් කරනවා. ඕගොල්ලෝ වෙනිසිය බලන්න යනවා. ඕගොල්ලෝ ආර්ට් වලට කැමති නම් ඕගොල්ලෝ කැමති නම් කෞතුකාගාර මියුසියම් බලන්න යනවා. ඕගොල්ලන්ට තියෙන්නේ වෙනිසිය ටූරිසම් වෙබ්සයිට් එකට ගිහලා ඕගොල්ලෝට ඒ වගේ ඔක්කොම එකතු කරපු ටිකට් එකක් ගන්න. ඒතකොට ඕගොල්ලෝට ඔක්කොම ඉන්ක්ලූඩ් නැත්නම් ඔයගොල්ලෝ එක වන්නේ ගොත් ගොඩක් එක්ස්පෙන්සිව් වෙනවා. ඉතින් ඇත්තටම වෙනිසියට හැබැයි බලන්න ගියාම දැන් මම සෑහෙන්න පාරක් ගිහලා තිනවා. හැම පාරම එතනට ඇතුළට වෙනිසියට සාන්තලුචිය ස්ටේෂන් එකෙන් බහින කරන දැන් වෙනිසිය දකින්නකොට අමුතු ෆීලින් එකක් දැනෙනවා. ඒ කියන්නේ පළවෙනි පාර වගේ දැනෙන්නේ. හැම පාරම ඕක දැනෙනවා. ඉතින් වෙනිසිය දැන් මම හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි විස්තරයක් දැනගන්න පුළුවන්, දැනුමක් ලබා ගන්න පුළුවන් ඇති මේ වීඩියෝ එකේ. ඒ වගේම ඔයගොල්ලෝ වෙනිසියට යනවා නම් ඔයගොල්ලන්ට ඉතින් පුළුවන් බුකින් වගේ ට්‍රිප් ඇඩ්වයිසර් වගේ ඇඩ්වයිස් ගන්න, බුකින් කරන්න. ඒව නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මම නම් ඔයගොල්ලන්ට හයි රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ කැමතිම නැහැ. කියන්නේ වෙනිසිය හිටියොත් ඔයගොල්ලන්ට හැම එකම එක්ස්පෙන්සිව්. ඔයගොල්ලන්ට කීයක් හරි සල්ලි ඉතුරු කරන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මම වගේ පාදුවා එහෙම නැත්තම් වෙනිසියා මේස්ත්‍රේ වගේ ඉන්න. ඉතින් මම නම් වෙනිසියා මේස්ත්‍රවට එච්චර කැමති නෑ. ඒකයි මම පාදුවා නගර හිටියේ. මොකද මම අපි සාන්තන්තෝනිය පල්ලියට ගියා. ඒක ලේසි. ඒ වගේම වාහනෙන් ගියාම ඔයගොල්ලෝ අනිත් දේවල් හිතන්නත් ඕනේ. වාහනේ සේෆ්ටි තැනක පාකින් කරන්න ඕනේ. ඒ වගේම පාකින් එකට ඔයගොල්ලෝ පුළුවන් නම් ඔයගොල්ලෝ මේ පාකින් එක ෆ්‍රී එකක් තිබුණොත් ඔයගොල්ලෝ සෑහෙන සල්ලි ඉතුරු කරන්න පුළුවන් වෙනවා. මොකද වෙරෝන නගරේ උදාහරණයක් වශයෙන් අපි වෙරෝන නගරයට ගිහිල්ලා වෙරෝන නගරේ පැයක් පාකින් කරන්න යුරු දෙකක් ගන්නවා. 2.5 ගොතන වල එකක් 2.50යි. ඉතින් මේව ඔක්කොම එකතු කරාම ඔයගොල්ලන්ට හයි ප්‍රයිස් එකක් වෙනවා. ඉතින් මේක තමයි තියෙන ඉතින් නෙගටිව් ඇස්පෙක්ට් එක.
අදට මම ඔයගොල්ලෝගෙන් සමුගන්නවා ඊළඟ වීඩියෝ එක මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේ වෙනීසියට ගිහිල්ලා ඔයගොල්ලන්ට මම කැමැත්තෙන් හිටියේ වීඩියෝ දාන්න මේ නගරේ මෙහෙමයි. මේ මෙතන තියෙන Ponte dei Sospiri ඊට පස්සේ තියෙනවා වෙනීසිය තව ප්‍රසිද්ධම තැනක් තමයි Ponte dei Rialto bridge එක. Rialto කියන්නේ ඉතාලි භාෂාවෙන් LC උස්සනවා. රියාල්තෝ ඒක තමයි ඒ නගරයයි සිටි වෙනිස් නගරයයි කොමර්ෂල් ආරයයි වෙන් වෙච්ච නගරේ පාලම රියාල්තෝ බ්‍රිජ් එක. එතෙන්ට ගිහිල්ලා කිසිම වෙලාවක කිසිම මොන වෙලාවට ගියත් ඕවර් පීරිලා සෙන එක. ඉතින් ඒකට ඇත්තටම එපා වෙනවා. කිසිම තැන වීඩියෝ එකක් ගන්න බෑ, ෆොටෝ එකක් ගන්න බෑ, තනියම ගන්න බෑ කොයි වෙලාවෙත් සෙන එක. ඉතින් මේකත් හරිම ලොකු ඇණයක් ඉතින් ඇත්තම කියනවා. ඉතින් මම අදට සමුගන්නවා වෙනීසිය ගැන ඔයාලට මම විස්තර කරා. ඒ වගේම වෙරෝනා නගරෙත් හරි ලස්සනයි, අලංකාරයි. අපි ගිහිලා මම ඔයාලට කිව්වා වෙරෝනා නගරේ කිලෝමීටර රෝමියෝ ජුලියට් එකේ ගෙයි බලන්න යන්න කිලෝමීටර් 3ක් විතර පොලිමත් තියෙනවා. ඉතින් ඕවට එපා වෙනවා. ඉතින් මෙහි තියෙන එක ප්‍රශ්නයක් ඒක තමයි ඕවර් ටූරිසම් ඕවර් ක්‍රවුඩ් එක තමයි. අදට මම සමුගන්නවා. අපි ආයිමත් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.